සාදරයෙන් පිළිගන්නවා මගේ රොඩ් ටොක් YouTube channel එකට සියලු දෙනාම. ඔන්න යාළුවනේ අදත් මම වීඩියෝ එකක් අරන් ආවා. බලමු කොහෙද මේ කියලා. බලන්නකෝ යාළුවනේ. රස කෑම තියෙනවා මෙතන. එක ලංකාවේ රෝල්ස් වගේ. Hi Alex. ලස්සන කොල්ලා Alex. මේ තමයි යාළුවනේ රුමේනියාවේ අරාද් නගරයේ තියෙන පොළ. අපි පොළට ආවා. හැබැයි මේක විශාල පොළක්. මම ඇහුවා මේ කෑම වල නම මොකක්ද කියලා. මේකට කියන්නේ මිච් කියලා. මේක මම හිතන්නේ මස් වලින් තමයි හදන්නේ. රෝල්ස් වගේ. ඉතින් බලමු මේ අපේ ලංකාවේ නිකන් පොළේ තියෙන තේ කඩ වගේ තමයි. වෙනසක් නැහැ. බලමු ටිකක් අපි වටේ කැරකිලා කොහොමද කියලා. ගොඩක් මේගොල්ලන්ගේ මස් වලින් හදන කෑම જાති තමයි තියෙන්නේ. බලන්නකෝ. ලස්සන සුදු නෝනවරු වෙනවා ඉතින් මේකට. මේ බලන්නකෝ. පොළේ එහා පැත්තේ තියෙනවා ගොඩක් ලොකුයි. ඉතින් මේ ඔක්කොම පෙන්වන්න බෑ මට එක වීඩියෝ එකකින්. අද මම මේ කෑම කඩ විතරක් පොඩ්ඩක් පෙන්වන්න කියලා තමයි හිතුවේ. බලන්නකෝ. මේ කට්ටිය ඇවිල්ලා ඉඳගෙන තේ බොනවා. අපේ ලංකාවේ කඩවල වගේ තමයි. නිකන් මුස්ලිම් හෝටල මතක් වෙනවනේ. කට්ටිය ඉඳගෙන කෑම කාලා යනවා. පොළට ඇවිල්ලා බඩු අරගෙන. මේගොල්ලෝ අද ගොඩක් කාර්යබහුලයි. ඉතින් මේකින්ද මේගොල්ලොත් එක ටිකක් කතා කරන්න අමාරුයි. බිසි ටයිම් එකක්නේ. ඉතින් කියන්නේ සෑහෙන සෙනඟක් එනවා මෙතනට. ඇත්තට මේ පොලේ නැති දෙයක් නෑ. මාර බඩු ගොඩක් තියෙන විකුණන්න. පරණ ඒවා අලුත් ඒවා හැම දෙයක්ම තියෙනවා. බලන්නකෝ කෑම જાති. එනවනේ. ගොඩක්ම මස් වලින් හදන ඒවා තමයි තියෙන්නේ. බලන්නකෝ. මේ තියෙන හදන විදිය. පේනව නේද? Hi Alex. එයා කියනවා ශ්‍රී ලංකාවට එනවලු. මට කියන්න ඕනි මේගොල්ලෝ ගොඩක් තේ වලට වැඩිය කෝපි තමයි බොන්නේ ගොඩක්ම. ඉතින් මේගොල්ලෝ තේ වලට මෙහි චායි කියලා කියන්නේ. බලන්නකො හදන විදිය. අපේ සාන්තමලිත් මිච් කන්න ඇවිල්ලා වගේ. අපි යමු තව ටිකක් ඉස්සරහට. තව ලස්සන කඩ ටිකක් බලමු. මේ දිගටම තියෙන්නේ අපේ ලංකාවේ වගේ තේ කඩ තමයි. පේනවනේ. හැබැයි මේවා තියෙන්නේ ඉරිදට විතරයි. සෙනසුරාදා ඉරිදා විතරයි. ගොඩක්ම ඉරිදට තියෙනවා. මොකද ඉරිදට තමයි ගොඩක් සෙනග එන දවස. එනවනේ. ගමේ ගොඩේ සිදා දියේ කවුරුත් පාහේ. බඩු ගන්නයි විකුණන්නයි පොළටයි ආවේ. මම පොළටයි ආවේ. මට සින්දුවකුත් මතක් වුණා. අපේ මොහොදින් බේග් මහත්තයාගේ. මේ බලන්න මෙතනක් තියෙනවා කෑම જાති. මේගොල්ලන් මේ මිච් කියන මේ කෑම වර්ගය ගොඩක් විශේෂයි. මේක මේ ගොඩක් ආස කරනවා කට්ටිය වෙන මේක කන්න. මේ මස් වලින් තමයි හදන්නේ. මිච් කියලා තමයි කියන්නේ මේක. මේ තියෙන්නේ. මේ හැමතැනම තියෙනවා. නිකන් රෝල්ස් වගේ තමයි බලද්දි පේන්නේ නේ. රෝල්ස් නෙමෙයි යාළුවනේ මේ.
එතනත් කට්ටිය ඉතින් ඉඳගෙන කෑම කාලා බොන જાති බීලා මඩුව අරන් යනවා. ඇත්තට ඉතින් අපිත් ඒ අත්දැකීම ලබාගෙන තියෙනවා. යපු මලන්න තව තැනකට ලස්සන නංගිලා ටිකක් ඉන්නවා. අල්ලන්නත් බයයි කැමරාව අහන්න නැතුව. පේනවනේ ඒගොල්ලෝ වැඩ. පට ගාලා වැඩ නංගිලා ටික. මටත් ඉතින් මතක් වෙනවා වයිෆ් එක්ක සිකුරාදා මාරවිල පොලට යන විදිය. මේ වගේ තැන් වලින් කෑම කන විදිහත් මතක් වෙනවා. ඇත්තටම මේ පොලේ පෙන්වන්න සෑහෙන දේවල් තියෙනවා. ඉතින් මේක එක වීඩියෝ එකකින් ගේන්න බෑ. මම තව දවසක වීඩියෝ එකක් අරන් එන්නම්. මේ ගොඩක් ලස්සන දේවල් තියෙනවා පෙන්වන්න. බලමු මෙතනට ගිහිල්ලා. මම ඇහුවා වීඩියෝ කරන්නද කියලා. මගෙන් සල්ලි ඉල්ලනවා. පස්සේ කිව්වා නෑ බොරුවට සල්ලි ඉල්ලන්නේ නෑ ඔයා වීඩියෝ කරන්න කියලා. බලමු ලස්සන නංගිලා දෙන්නෙක් ඉන්නවා. කනවාද කියලා අහනවා මගෙන්. මම කිව්වා පස්සේ එන්නම් කියලා. කොහොමද රුමේනියන් නංගිලාගේ ලස්සන? නේද? පොඩි ළමයෙකුත් ඉන්නවා. එහෙනම් ඉතින් අපි යමු ඉස්සරහට තව ටිකක්. චාව් චාවෝ. මේ පේනව නේද? මෙතනක් තියෙන්නේ ඒවම තමයි. වැඩිපුරම තියෙන්නේ මේච්. ඉතින් යාළුවනි කියන්න ඕනි මගේ channel එක ඇත්තටම subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරන්න. එතකොට මම දාන වීඩියෝ ඔයගලන්ට බලන්න පුළුවන්. ඒ වගේම තමයි මගේ වීඩියෝ share කරන්න අමතක කරන්න එපා. like එකක් දාන්න, මට ලස්සන comment එකක් දාන්න. ලංකාවේ ඇත් ගොඩක් වෙලාවට මේ පොලේ ඉඳන් හම්බ වෙනවා. අද නම් හැබැයි හම්බ වුන්නේ නැහැ. බලන්නකො පේනවනේ ගොඩක් විශාලයි. ඉතින් දැන් අපි එළියට යන්න කියලා තමයි හදන්නේ. බලමුකෝ යන ගමන් තව තැනකට ගිහිල්ලා. ලස්සන මල්ලි කෙනෙක් ඉන්නවා. නියමයි. මාත් එක ගොඩක් වෙලා කතා කරා. එයා හරි ආසයිලු. එයා ෆෝන් එක දෙනවා මගේ channel එක search කරලා දෙන්න කියලා. මගේ channel එකේ නම ඇහුවා. මං කිව්වා රොට්ටාක් කියලා. එයා කියනවා මට ඒක search කරලා හොයලා දෙන්න කියලා. මගේ යාළුවා ගත්ත ෆෝන් එක අතට. මෙයා කියනවා මෙයා බොස්ලු කඩේ. මේ ඉන්නේ සේවකයලු. එයාට ගරු කරන විදිය පෙන්නනවා. ඇත්තටම මරු කොල්ලා. එච්චර වයස නැහැ. ලස්සනයි. ඇත්තටම හරි හොඳයි මේ මිනිස්සු. හරි ආදරේ අපිට. ගොඩක් වෙලාවට ඉරිදා දවසට ඉතින් අපි අනිවාර්යයෙන්ම මේ පොළට එනවා. අපිට ඉතින් ඕන කරන දේවල් ගොඩක් ಜಾති ගන්න තියෙනවා මේ. බලන්නකෝ ඉතින් ලංකාවේ පොළට ගියා වගේ තමයි. මම ඉතින් කිව්වා ගිහිල්ලා එන්නම් අපි පස්සේ වෙලාවක හම්බ වෙමු කියලා. හරිම මිත්‍රශීලී ඒ කොල්ලා. චාෝ. පේනවනේ කෑම જાති. එහෙනම් යාළුවනේ අදට වීඩියෝ එක මෙච්චරයි. මම ලස්සන වීඩියෝ එකක් අරන් එන්නම් මේ පොලේ තවත් දවසකින්. පේනවනේ ගොඩක් දේවල් තියෙනවා පෙන්වන්න. ඉතින් දැන් අපි එළියට යන්න තමයි හදන්නේ. පේනවනේ අපි හේමල් සහෝදරයා ඉන්නවා ගේට්ටුව ගාව. මේ යනකොට හාව රංචුකුත් ඉන්නවා මෙතන.
මේ විකුණන්න ගෙනල්ලා ඉන්න හාවෝ. මට හිතුණා පොඩ්ඩක් අල්ලන්න ඕනි කියලා. ඉතින් යාළුවනේ එහෙනම් අපි ගිහිල්ලා එන්නම්. ආයෙත් දවසක වීඩියෝ එකකින් හම්බ වෙමු. ගොඩාක් ස්තුතියි මගේ වීඩියෝ එක නරඹුවට. එහෙනම් ගිහින් එන්නම්. චාව් චාවෝ.